කාරණයක් තියෙනවා මේ පේපර් ක්ලාස් එක සම්බන්ධව. මම කිව්වා දැන් පේපර් ක්ලාස් එකේ සතියෙන් සතිය අපි මාතෘකා වශයෙන් යන්නේ මේ කතාව. එතකොට මේ පළවෙනි සතිය, මේ දෙවෙනි සතිය. දැන් අපි එන්නේ තුන්වෙනි සතියට. හරි? ওই විදිහට ඔක ඉස්සරහට ඔහොම මාස 7ක් තිස්සේ යනවා. ඒතර පළවෙනිම දේ ආරම්භය සාමාන්‍යයෙන් ළමයි ගැම්මෙන් ගන්නවා. උසස් පෙළ පටන් ගන්නකොටත් එහෙම ලොකු ගැම්මක් තිබ්බනේ. ඒක දිගට මේන්ටේන් කරන එක තමයි අමාරු. එතන තමයි ඩිසිප්ලින්ස් ඕන වෙන්නේ. හරි ආස දේවල් කර ඉන්නවා කියන එක නෙමෙයි ජීවිතය කියන්නේ. අපිට වටිනාකමක් එකතු කරන සමහරට අපි අකමැති දේවල් අපිට කරන්න වෙනවා. සමහරට පාඩම් කරන එක තරම් අපි එන්ජොයි කරන එක නෙමෙයිනේ. ඇත්ත කතාව ගත්තොත් නේ ඔයා මොකක් හරි ක්‍රීඩාවක් කරනවා වගේ එන්ජොයි කරන්නේ නැහැ නේ පාඩම් කරන එක. හැබැයි එහෙම කියලා ක්‍රීඩා කර විතරක් ඉඳලා හරියන්නේ නැහැ නේ. ඔයා Netflix හරි මොන හරි බල ඉන්න එක ඒක ඔයාට මීට වඩා තෘප්තියක් දෙනවා. හැබැයි එහෙම කියලා ඉතින් ඔයා Netflix බල ඉන්නකොට Netflix කට්ටිය සාර්ථක වෙනවා. ඔයාගේ ජීවිතය අසාර්ථක වෙනවා. ඒ එහෙමනේ යන්නේ. එහෙනම් අපිට අපේ ජීවිත ගොඩනගා ගන්නකොට ඒ අපි කැමති දේවල් කර ඉඳලා හරියන්නේ නැහැ. ජීවිතේ ගොඩ නගන සමහරට අපි අකමැති දේවල් අපිට කැපවීමෙන් කරන්න වෙනවා. හරිද? එතකොට මෙහෙම මේ වැඩපිළිවෙල යනකොට සතියෙන් සතිය මාතෘකා වශයෙන් දීලා තියෙන්නේ ඔයාටම ගොඩනැගෙන්න අවස්ථාවක් මේ දීලා තියෙන්නේ. ඒතර ඔයා ඒ සතියේ වැඩේ හරියට ඉවර කරොත් ඔයා ඒ මාතෘකාව ගැන ඔයාට හොඳ ආත්ම විශ්වාසයක් ගොඩනැගෙනවා. ඒවා අමතක වෙයි. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? ඒ විදිහට අර මුළු සිලබස් එකම නැවත පුනරීක්ෂණයක් වෙන විදිහට තමයි මේ පේපර් සීරීස් එක යන්නේ. හැබැයි ඔයාලා තේරුම් ගන්න ඕන මේ පේපර් එකක් ඇතුලේ ඒ සතියේ සියලුම සිද්ධාන්ත ටික ප්‍රශ්න කරන්න බෑ. දැන් අපි මේ පළවෙනි පේපර් එකනේ කතා කරන්නේ. මේ පේපර් එක ඇතුලේ ඒ සතියට අදාළ වූ තියරි මාතෘකා වලින් යම් ප්‍රමාණයක් ආවරණය වෙනවා. තැන් වලින් විවිධ තැන් වලින් ඔහොම ප්‍රශ්න ටාගට් කරනවනේ. ඔහොමනේ තියෙන්නේ. එතකොට ඔයා තේරුම් ගන්න මෙන්න මේ ටික විතරයි මේ පේපර් එක ඇතුලේ ආවරණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පේපර් එක සාකච්ඡා කරනකොට එහෙම නැත්නම් පේපර් එක ලියනකොට ටච් නොවුණු කොටසක් සිද්ධාන්තවල තියෙනවා මෙතන. ඒකෙන් දැන් සමහර ළමයි හිතනවා හරි පාඩම් කිරීම තරම් අවශ්‍ය නැහැ. පේපර් එක කරලා ඒකේ ඩිස්කෂන් එක ගන්නවා. ඒ නැත්නම් පේපර් එකේ ඩිස්කෂන් එකෙන් ඉගෙන ගන්නවා වගේ තැනක සමහර ළමයි ඉන්නවා. ඒ ඉතින් අර ඔයාගේ පැත්තෙන් ඔයා ප්ලෑන් කරන හැටිනේ. හැබැයි ඔයාට එතකොට පේන්නේ මේ පේපර් එක කියන්නේ මේ සතියට අදාළ තියරි වල 100%ක් නෙමෙයි. පේපර් එක ඇතුලේ උතනින් 50%ක් 60ක් ආවරණය වෙයි. ඔක්කොම ටික ආවරණය කරන්න පේපර්ස් හදන්න බෑනේ. එහෙම හදනවා නම් මේ දීර්ඝ පේපර් එකක් කරන්න වෙනවා. මේකට ඒක ප්‍රායෝගික වැඩක් නෙමෙයි. ඒක කළ යුතු දෙයක්ුත් නෙමෙයි. ඒ නිසා වඩා වැදගත් වෙන්නේ ඔයා මෙතනදී මෙන්න මේ සතිය තුල මේ සමස්ත સિદ્ધාන්ත ටික පාඩම් කරලා ඉවර කරන එක. මට ඔයාට කරන්න ඕනත් ඔන්න ඕකයි. පේපර්ස් ප්‍රැක්ටිස් කරන එකට අමතරව මෙතන මට තියෙන ලොකුම ඉන්ටෙන්ෂන් එකක් තමයි ඔයාව පිළිවෙලින් මාතෘකා ටික පාඩම් කරවන එක. ඒතර මාස 7ක් යනකොට ඔයා සියලුම මාතෘකා ටික ලස්සනට එකපාරක්, ඒ කියන්නේ හරියට ගත්තොත් දෙවනි පාර මේක පුනරීක්ෂණයනේ. පාඩම් කරලා ඉවර වෙන්න ඕන. මේක කරන්නේ නැතුව නිකන් පේපර්ස් ටික විතරක් කරලා තේරුමක් නැහැ. සමහරට උසස් පෙළ පේපර් එකේ එන්නේ මෙන්න මේ තැන් ටිකෙන් වෙන්න පුළුවන් නේ. උසස් පෙළ පේපර් එකේ මේ මාතෘකාවෙන් ඔයාගෙන් අහන්නේ මේ ටික. හරියටම අපි අහපු නැති ටික. එහෙම වෙන්නේ නැහැ. නමුත් එහෙමත් කොටස් එනවනේ. මොකද අපිට පේපර් එක හදද්දි හැම තැනක්ම ප්‍රශ්න කරන්නත් බෑනේ ළමයි. ඒකට ඉතින් පේපර් එක අනවශ්‍ය ලෙස දික් වෙනවනේ. රැන්ඩම් තෝරගත්ත තැන් කීපයකින් වඩා වැදගත් තැන් කීපයකින් තමයි ප්‍රශ්න ටික හදන්නේ. හැබැයි ඒක ඇතුලේ මේ સિદ્ધාන්ත ටික ඔක්කොම ආවරණය නොවන නිසා ඔබට තියෙන පළවෙනි වගකීම ඉෂ්ට කරලා ඉන්න. ඒ සතියේට ඒ විභාගයට කලින් පේපර් එක ලියන්න කලින් ඒ මාතෘකාව තරෝ පාඩම් කරලා ඉවර කරන්න. එහෙම කරන්නේ නැතුව මේක කරලා තේරුමක් නැහැ. හරිද? ඒක කරලා that is ඒක තමයි first step එක වෙන්නේ. ඊට පස්සේ second step එක විදිහට ඔයා මේ පේපර් එකට face කරන්න. ඒ හරහා ඔයාව ඉවැලුවේට් කරගන්නවා. පාඩම් කරපු එක කොයිතරම් ඔයා හරියට මේක ග්‍රහණය කරගෙන තියෙනවද සහ පේපර් රයිටිං ආර්ට් එක ප්‍රැක්ටිස් වෙනවා. දැන් මේක ඉතින් මාස ගාණක් මාස 10ක් යනකොට ඔයා මේක එක්ස්පර්ට් කෙනෙක් වෙනවා. කාලය අවශ්‍යයි ළමයි. කාලයත් එක්ක තමයි දක්ෂයෙක් ඒ තැනට එන්නේ. ඉතින් ඒ කාලය දෙන්න. ඒ වැඩ කරන්න නැතුව ඒ කාලය බලන් හිටියා කියලා ඔයා දක්ෂයෙක් වෙන්නේ නැහැ. හරිද?
දැන් මේකේ ස්ටෙප්ස් ටික හරියට කම්ප්ලීට් වෙන්න ඕන. පළවෙනි මේක සහ වැදගත් මේක. මේ පන්ති ඇතුලේ ඔයාට වෙන හොඳම දේ. හරි? තමයි ඔයා මේ සිද්ධාන්ත ටික පාඩම් කරන එක. ඒක කරන්නේ නැත්නම් මේ ක්ලාස් එකේ ඉඳලා ඇති තේරුමකුත් නැහැ. ඔයා සිද්ධාන්ත ටික පාඩම් කරන්න ඕන. දැන් ඒ කියන්නේ දැන් ස්ටාර්ට් එක මොන හරි පොඩක් එහෙම ගැස්සිලා නම් තියෙන්නේ වහාම ට්‍රැක් එකට එන්න. මොකද ඔයා දැන් මේ රටාව තේරුම් ගන්න. ඒතකොට දැන් මේ වෙනකොට ඔයා මෙන්න මේ කොටස් දෙකම සම්පූර්ණයෙන් පාඩම් කරලා ඉවර වෙන්න ඕන. පළවෙනි සතියේ පේපර් එකයි මෙතන දෙවෙනි සතියේ අපි ටච් කරා මොනවද? සෛල චක්‍රයයි ප්‍රභා සංශ්ලේෂණයයි කියන එක. දැන් ප්‍රභා සංශ්ලේෂණ වගේ මාතෘකාවක් ගත්තොත් දැවැන්ත මාතෘකාවක්නේ. සාපේක්ෂ ලොකු මාතෘකාවක්නේ දෙවෙනි එකකේ ඇතුලේ. ඉතින් ඒකේ හැම චූටි පොයින්ට් එකක්ම පේපර් එක ඇතුලේ අපිට ටච් කරන්න බෑනේ. සිද්ධාන්ත ටික. ඒ නිසා ඔබ පාඩම් කිරීම තමයි මෙතන අංක 1. බයෝ වල පාඩම් කරන්නේ නැතුව රිසල්ට් එක එන්නේ නැහැ. සහ සමහර ළමයි හිතනවා මේ පාඩම් කරනවා කියලා කියන්නේ නිකන් දුර්වල ලක්ෂණයක්. ගණන් හදනවා කියන එක මාරයි. එහෙම එකක් නැහැ. එක දක්ෂතා. බයෝ ළමෙක් ඔය දෙකේම පොරක් වෙන්න ඕන. මොකද ඔයාට එක විෂයකදී හම්බ වෙන්නේ ගණිතමය logical thinking challenge එකක්. තව විෂයකදී හම්බ වෙන්නේ memory එක check කරන challenge එකක්. ඒතර ඔයා maths ළමයෙකුට වඩා දක්ෂ වෙන්න ඕන. මොකද maths ළමයාට තියෙන්නේ අර ගණිත පැත්ත විතරයි තියෙන්නේ. එයා ටච් කරන්නේ. හැබැයි ඔයා ওই දෙකම ටච් කරන්න ඕන. ඔයා මෙඩිසින් යන්න නම් ඔයා එක පැත්තකින් ෆිසික්ස් පේපර් එකත් සාර්ථක වෙන්න ඕන, බයෝ පේපර් එකත් සාර්ථක වෙන්න ඕන. බයෝ රටාව කොහොමත් ඔයාට පුළුවන් වෙන්න ඕන. මොකද කැම්පස් එක ඇතුලේ තියෙන තනිකර මේ රටාව. කැම්පස් එකට ගියායින් පස්සේ ඔයාට මෙඩිකල් ෆැකල්ටි නම් ඔයාගේ ටාගට් එක තියෙන්නේ. එතන අපි විෂයන් ගත්තොත් පැතොලොජිද, මයික්‍රෝබයොලොජිද, ෆාමකොලොජිද ඕන විෂයක් ගත්තොත් මෙඩිසින්ද, සර්ජරිද ඔය ඔක්කොම පාඩම් කරන්න තමයි තියෙන්නේ. ඒකින්ද අර පාඩම් කරන්න නම් බෑ, ගණන් නම් හදන්න නම් ඒ පිස්සු විකාර හරියන්නේ නැහැ. මේකෙදි අර දැන් හුරතල් වෙන්න බෑ. මේ ගේම් දෙකම හරියට ප්ලේ කරන්න ඕනේ. එක පැත්තෙන් ගණන් හදන්නත් පුළුවන් වෙන්න ඕන. අනිත් පැත්තෙන් සිද්ධ ඒ කියන්නේ මතක තියාගන්නත් පුළුවන් වෙන්න ඕන. මේ දෙකම පුළුවන් එක්කනම් තමයි බයෝ වල සාර්ථක වෙන්නේ. එහෙම නැතුව ගණන් විතරක් හදලා බයෝ සාර්ථක වෙන්න බෑ. ඔයා හිතන ෆිසික්ස් එක ගොඩ දායි. දැන් ඒ කියන්නේ මම කියනවා මේ පැති දෙකේම දක්ෂයෙක් වෙන්න ඕන. හරි? දැන් මම ගත්තත් ෆිසික්ස් එකක් තියෙනවා, බයෝ එකක් තියෙනවා. ගණන් නම් ගණන්, තියරි නම් තියරි. ඒ තැනට ඔයා එන්න ඕන මම ඒකයි කියන්නේ. එහෙම නැතුව මේ ගණන් පැත්ත ලොකුයි, තියරි එක වෙනයි. එහෙම එකක් නැහැ. මේ දෙක දක්ෂතා දෙකක්. එකක් ගස් නැගීමේ දක්ෂතාවය, අනික පිහිනීමේ දක්ෂතාවය වගේ. ගස් නගින්න පුළුවන් එක වතුරට දැම්මොත් පිහිනන්න බැයි නම් මිනිහා ගිලෙනවා. මිනිහා ඒකේ අසාර්ථකයි. ගහ උඩට ලයින් විතරයි මෑන්ට පුළුවන්. දැන් පිහිනන කෙනාට ගස් නගින්න කිව්වොත් පිහිනන විතරක් කරන එක්කෙනෙකුට ගස් නග ගන්න බෑ. දෙකම පුළුවන් එක්කෙනා තමයි නියම දක්ෂයා. උඩ වතුරට දැම්මත් ඌ දිනනවා, ගහ උඩ නැග්ගත් මිනිහා ඒක දිනනවා. ඒකින්ද ඔයා එහෙම කැරක්ටර් එකක් වෙන්න ඕන. හරිද? එතකොට දැන් තුන්වෙනි සතියේ චැලෙන්ජ් එක තමයි දැන් එන්නේ. ලබන සතියේ උඩ අපේ පේපර් එක තියෙන්නේ එන්සයිම සහ සෛලීය ශ්වසනය කියන එකනේ. ඒතර මේ සතිය දැන් මේවා තාම දැන් හරියට කම්ප්ලීට් වෙලා නැත්තම් ඕක පොඩ්ඩක් නතර කරලා ඉස්සෙල්ලා මේ දැන් කරන්ට් වීක් එක කම්ප්ලීට් කරලා ඉන්න. මේ සතියේ මේ සිද්ධාන්ත ටික පාඩම් කරලා මෙතනින් එහාට යන වැඩ ටික ඒ වෙලාවට හරියට කරගන්න. තාම මේ පොඩි ප්‍රමාණයනේ ගිහින් තියෙන වහාම අර පහුගිය සති දෙකේ මොන හරි මිස්ටේක් වෙලා තියෙනවා නම් ඒ ටික ටක් ගාලා ඉවර කරගන්න. ලොකු ප්‍රමාණයක් නෙමෙයිනේ. ඒකින්ද මෙතනින් ඉක්මනට අඩුම ගානේ තුන්වෙනි සතියේවත් ට්‍රැක් එකට ඇවිල්ලා හරියට මේ රටාව ෆලෝ කරගෙන යන්න. ඒ සතියේ වැඩ ටික ඒ සතිය ගානට ඉවර කරගෙන යමු. හරිද? ඒකින්ද නැවත කියනවා සිද්ධාන්ත ටික පාඩම් කරලා එන්න ඕන පේපර් එකට. එහෙම නැතුව මේකෙන් ලොකු වැඩක් වෙන්නේ නැහැ ඔයාට. අවසානයේ මට කියන්න එපා පේපර් ක්ලාස් එකටත් ආව ප්‍රතිඵල නැහැ. ඉතින් ඒවා පාඩම් කරන්නේ නැත්නම් ප්‍රතිඵල එන්නේ නැහැ තමයි. මොකද මේක පාඩම් කරලා ගොඩ යන්න ඕන විෂයක්. පාඩම් කරන්නේ නැතුව කොයිතරම් පේපර්ස් කරත් වැඩක් වෙන්නේ නැහැ. නේ? මොකද බයෝ එකේ වෙන ඇප්ලිකේෂන් නැහැනේ. වෘක්කය ගැන නම් පේපර් එකේ ප්‍රශ්නේ එන්නේ. වෘක්කයේ ව්‍යුහය විස්තර කරන්නද කියන එක නම් ඒක ඔයා එක ප්‍රශ්න පත්‍ර වලින් කෑලි අමුණ ගන්න යන්න එපා. නේ? දැන් 25 ළමයි එහෙම මේ වෙලාවේ සමහරු මාර පේපර් මේනියා එක්ක ඉන්නේ. ඒ මේ වෙලාවේ පාසල් පේපර්ස් ටික එනවා එළියට අන්තිම වාර විභාගේ. ඉතින් ළමයි ඔය ටික ඔක්කොම එකතු කරගන්නවා. අර ඉස්කෝලේ එකත් ඕන, මේ ඉස්කෝලේ එකත් ඕන, මේකත් ඕන, එහා පැත්තේ ඉස්කෝලේ එකත් ඕන. ඔය ඔක්කොම ටික ඕනේ යාලට. ඊට පස්සේ දැන් ප්‍රොවින්ෂල් පේපර්ස් ටික එනවා එළියට. පළාත් ටික. ඒකෙත් දකුණු පළාතත් ඕන, මධ්‍යම පළාතත් ඕන, බස්නාහිර පළාතත් ඕන. ඔය ඔක්කොම ටික එකතු කරගන්නවා. හරි? සමහරු නම් පේපර්ස් පිස්සුවක ඉන්නේ.
සමහරු අර අපි හිතමු දකුණු ඉන්දියානු පේපර්ස් උත් හොයනවා. හරි? ඒවත් ගේනවා තමිල්නාඩු පේපර්ස්, කැලිෆෝනියා පේපර්ස්, නේ? ගාසා තීරයෙන් පේපර්ස් ගෙන්නනවා. ඉතින් ඕක දැන් හිතන්නවා මධ්‍යම පළාතේ වෘක්කයෙන් කොටසක් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ සෙන්ට්‍රල් ප්‍රොවින්ස් පේපර් එකේ තියෙන වෘක්කේ ප්‍රශ්නය කළා ඒකේ මොකක් හරි පොඩි කොටසක් ටච් කරනවානේ ප්‍රශ්නය ඇතුලේ ඒකෙන් කොටසක් ගන්නවා. ඊට පස්සේ දකුණු පළාත් පේපර් එකේ දකුණු පළාත් වෘක්කයෙන් කොටසක් ගන්නවා. බස්නාහිර පළාත් වෘක්කයෙන් කොටසක් ගන්නවා. අහවල් ඉස්කෝලේ වෘක්කයෙන් කොටසක් ගන්නවා. ඊට එහා පැත්තේ ඉස්කෝලේ වෘක්කයෙන් කොටසක් ගන්නවා. ඕක හරි අමාරු වැඩක් කියන කට තේරෙන්නේ නැද්ද? සාර්ථක වෙන්නේ ඔයා පාඩුවේ පැත්තකට වෙලා ඔයාගේ වෘක්කය බලා ගන්න. ඒ කියන්නේ ඔබේ ওই સિદ્ધාන්ත පොතේ තියෙන වෘක්කය. ඒක බලාගෙන ඔයාට ඒක මතක නම් දකුණු පළාත් නෙමෙයි ඕනෑම පළාතකින් එන පේපර් එකක් ඔයාට කරන්න පුළුවන්. ඒකින්ද එතෙන්ද ඔළුව හදාගන්න ඔය පේපර්ස් පස්සේ නිකන් පිස්සු වගේ දුවන්න එපා. දැන් 25 අයියලා අක්කලා සමහරු මේ වෙලාවේ ඔය වැරදි වැඩේ කරනවා. තියරි වැදගත්. බයෝ එකේ තියරි. මම කියන්නේ අනිත් විෂයන් වලට මේව ඇප්ලයි කරන්න කියලා. මම මේ බයෝ ක්‍රමේ කියන්නේ. ඒ නිසා තියරි ටික පිළිවෙලට පාඩම් කරගන්න තමයි මේ ටොපික් වයිස් පේපර් සීරීස් එක මාස 7ක් ගෙනියන්නේ. ඒක අමාරු වැඩක්. ඉතින් ඔයා ඒක ඒ වැඩේ හරියට කරන්න. එහෙන් ප්‍රතිඵල ගන්න කට්ටිය තමයි ඒ කියන්නේ ඒ වැඩේ කරන කට්ටිය තමයි ප්‍රතිඵල හරියටම ගන්නෙ. හරි?